වෙද මහත්තයා බලන්නකො මට වුණ දේ බයිසිකලෙන් වැටුණානේ. මේ හැන්ඩල් එකට වැඩිය උර හිස ඇද වුණා. අනේ මොනවා හරි කරලා මේක ගොඩ දාලා දෙන්න වෙද මහත්තයා. පාරකවත් බෑලා යන්න බෑනේ. අඬෝ ඔය බයික් පැදිල්ල නම් ඕනෙම නෑ. පෙරේද ජගතා බයික් එකේ වැටලා එතනමයි. මැරුණා. මැරුණේ නෑ මං කිව්වේ මේ ඉන්ෂුරන්ස් එකකින් එනකන් ඌ එතනම හිටියා. ඒකයි. හොඳ කොල්ලා දෙන්නම්. ඕවා මොනවද මේ රංගිරා වෙද මහත්තයා? ගිය සතියේ එකෙක් ආවා බස් එකේ පාපුරින් වැටලා ට්‍රිම් එක වගේ ඇද වෙලා. ඉන්න දැන් බෙහෙත් කොල්ලා. ඔව් ඔව් මං තමයි මේ බස් එකෙන් වැටුනේ. එද මහත්තයෝ එහෙනම් මං ගිහිල්ලා එන්නම්. දැන් මට හොඳයි. මං බස් එකෙන් වැටලා ඉති වැඩ කරේ නැත්තේ එක කකුලයි. එද මහත්තයා බෙහෙත් බඳින්න අතපය ඔක්කොම වකුටු වෙලා කොර වෙලා අට ගහිලා යනවා. නෑ මන් නෙවෙයි කලේ. ඔව් මන් තමයි කලේ. නෑ මන් නෙවෙයි කලේ. ඔව් මන් තමයි කලේ. ඉතින් තවත් මගේ අතපය ඇද වෙන්න කලින් මං ගිහිල්ලා එන්නම් වෙද මහත්තයා. බොහෝම ස්තුතියි වෙදකම් කළාට. එහෙනම් පරිස්සමෙන් ගිහින් වරෙන්කෝ. බලාගෙන පය පැටලිලා වැටෙයි. පය පැකිලා වැටෙන්නේ කොහෙද? පස්ස පැත්තේ යද්දි. එනවා මෙතන අතපය ඔක්කොම ඇද කරලා බම්බුවක් කියලා. මේ වෙද මහත්තයා මමත් එනං ගිහින් එන්න. කොයිද? ගෙදර මේ හොඳයි මේ තීන විදිය හොඳයි. කොහෙන්ද? ගෙදර ගිහින් එන්න. ගෙදර යන්න.